ආයිබෝවන් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සරල ලේසි ක්‍රමයක් ගැන හිතන කෙනෙක්ට අද අපි කතා කරන මේ දේ නියම ආරම්භයක් වෙන්න පුළුවන්. අපි බලමු ටයිප් කරලා ඒ කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් හරහා ආදායමක් උපයන්නේ කොහොමද කියලා. ගෙදරින්දම්ම ආදායමක් උපයන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේද? විශේෂයෙන්ම Tamanට පහසු වෙලාවක Taman කැමති විදිහට කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් දෙනෙක් හොයන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. කියන්නේ ඔන්ලයින් පටන් ගන්න තියෙන පහසුම ජොබ් එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ. බලන්න විශේෂ අත්දැකීමක් ඕනේ නැහැ. උපාධියක් ඕනේ නැහැ. ඒ වගේම සල්ලි ආයෝජනය කරන්න දෙයක් නැහැ. හොඳයි. එහෙනම් අපි දැන් මේ ගැන ටිකක් ගැඹුරට යමු. ඇත්තටම මොකක්ද මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන්නේ? හරිම සරලයි. කවුරු හරි කතා කරන දෙයක් අහගෙන ඉඳලා ඒක ඒ විදිහටම වචන වලට පෙරලන එක. මෙතනදි වෙන්නේ ඔඩියෝ ෆයිල් එකක හරි වීඩියෝ එකක හරි තියෙන කතාවට හොඳින් සවන් දීලා ඒක ඒ විදිහටම ටයිප් කරන එක. සරලවම කිව්වොත් අහනදී ටයිප් කරන එක තමයි වැඩි. දැන් ඉතින් කාට හරි මෙහෙම හිතෙන්න පුරුවන් හරි. ඒත් මේ වැඩේ කරන්න දැන් AI, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය තියෙනෝනේ කියලා. ඔව් ඒ කතාව ඇත්ත. ඒත් මිනිස්සුන්ට මේ දේ AI වලට වඩා ගොඩක් නිවැරදිව කරන්න පුළුවන්. ඒ දන්නවද? AI එකට විවිධ උච්චාරණ, ඒ කියන්නේ ඇක්සන්ට් හරියට අල්ලගන්න අමාරුයි. ඒ වගේම පිටිපස්සෙන් එන සද්ද එක්ක AI කොළපයට පත් වෙනවා. හැබැයි මිනිස්සුන්ට මේ හැමදේම තේරුම් අරන් කතාවේ સંદર્ભයත් එක්ක හරියටම ටයිප් කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මිනිස් ට්‍රාන්ස්ක්‍රිප්ෂනිස්ට්ලාට තාමත් ලොකු ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් කාටද මේ සේවාව ඇත්තටම ඕන වෙන්නේ? හිතන්නකෝ පොඩ්කාස්ට් කරන, YouTube කරන අයට කැප්ෂන්ස් දාන්න, මාධ්‍යවේදීන්ට එයාලගේ ඉන්ටර්විව් වාර්තා කරගන්න, පර්යේෂකයන්ට දත්ත විශ්ලේෂණය කරන්න. ඒ විතරක් නෙමෙයි, නීති සහ වෛද්‍ය ක්ෂේත්‍රවල නිවැරදි වාර්තා තියාගන්න මේ දේවල් නැතුවම බෑ. හරි, දැන් වැඩේ මොකක්ද කියලා පැහැදිලි. ඉතින් මේ වගේ ජොබ් එකක් හොයාගන්නේ කොහෙන්ද? අපි බලමු ආරම්භකයෙක්ට පටන් ගන්න හොඳම වේදිකා 3ක් ගැන. අපි මේ ප්ලැට්ෆෝම් 3 දිහා බලමු. රෙව් කියන්නේ විවිධාකාරී ජොබ්ස් තියෙන ගොඩක් ප්‍රසිද්ධ දැනක්. Transcribe Me නම් ආරම්භකින්ට නියමයි. මොකද එයාලා දිග ඔඩියෝ විනාඩි 2-3ක පොඩි කොටස් වලට කරලා දෙන නිසා වැඩේ ගොඩක් ලේසි. Go Transcribe ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට Taman කැමති ප්‍රොජෙක්ට් එකක් තෝරගෙන වැඩ කරන්න නිදහස දෙනවා. මේ හැම එකකම වගේ පොඩි ටෙස්ට් එකක් පාස් වුණාම වැඩ පටන් ගන්න පුළුවන්. සල්ලි ගන්න පුළුවන් PayPal, Payoneer වගේ ජාත්‍යන්තර ක්‍රම හරහා. දැන් අපි බලමු මේ ගමන සාර්ථක කරගන්න නම් අතේ තියාගන්න ඕන වැදගත්ම උපදෙස් සහ මෙවලම් මොනවද කියලා. සාර්ථක වෙන්නේ වේ සරල පියවර 4 අනුගමනය කරන්න. 1. හොඳ හෙඩ්ෆෝන් එකක් පැහැදිලිව අහගන්න. 2. වැඩේ ලේසි කරන නොමිලේ දෙන සොෆ්ට්වෙයාර්ස්. 3. පුළුවන් තරම් පුහුණු වෙලා වේගය වැඩි කරගන්න. 4 වෙනි සහ වැදගත්ම දේ හැම ප්ලැට්ෆෝම් එකක්ම දෙන ස්ටයිල් ගයිඩ් එක. ඒ කියන්නේ එයාලගේ නීති රීති මාලාව අකුරටම පිළිපදින්න. වැඩේ අනුමත වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අන්න ඒක. මේ වැඩේදී අතේ තියෙන්න ඕන වැදගත්ම මෙවලම තමයි හොඳ noise cancelling headphones එකක්. ඒකෙන් පුළුවන් අවට ශබ්දබද්ද අඩු කරලා ඔඩියෝ එකේ තියෙන දේ විතරක් පැහැදිලිව අහගන්න. ඒක නිර්වද්‍යතාවයට හරිම වැදගත්. වැඩේ ලේසි කරගන්න පුළුවන් නොමිලේ දෙන software දෙකක් ගැන කියන්නම්. O-Transcribe කියන්නේ web app එකක්. ඒකේ audio player එකයි type කරන තැනයි දෙකම එකම screen එකේ තියෙන නිසා වැඩේ හරිම පහසුයි. ExpressScribe කියන්නේ තව ටිකක් advanced මෘදුකාංගයක්. ඒකේ free version එකකුත් තියෙනවා. ඒකෙන් පුරුවම් අතින් mouse එකෙන් කරනවා වෙනුවට පයින් පාලනය කරන foot pedal එකක් පාවිච්චි කරලා audio එක play pause කරන්න. මේක නෝ හොඳටම අතක තියාගන්න ඕන දෙයක්. Taman කරන වැඩේ අනුමත වෙන්න නම් ස්ටයිල් ගයිඩ් එක පිළිපදීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ හැම ප්ලැට්ෆෝම් එකකටම එයාලටම ආවේනික නීති තියෙනවා. කොමාව තියෙන තැන, කතා කරන අයව ලකුණු කරන විදිය වගේ දේවල්. මේ පොඩි විස්තර ගැන සැලකිලිමත් වෙන එක තමයි සාර්ථකත්වයේ රහස. හොඳයි, අපි දැන් මේ කතාවේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. ඇත්තටම මේ රැකියාවෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඒ වගේම දිගු කාලීනව මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? අපි බලමු. මේ කියමනෙන් කියවෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන්නේ ඔන්ලයින් වැඩ කරන ලෝකයට ඇතුල් වෙන්න තියෙන නියම දොරටුවක් කියන එක. ඒ කියන්නේ මේක ජොබ් එකක් විතරක්ම නෙවෙයි, ඊට වඩා ලොකු ගමනක පළවෙනි පියවර වෙන්න පුළුවන්. මේ රැකියාවෙන් ලැබෙන්නේ මුදල් විතරක්ම නෙවෙයි. හිතන්නකෝ පුංචිම දේවල් ගැන පවා සැලකිලිමත් වෙන්න, කාලයේ කළමනාකරණය කරගන්න, ෆ්‍රීලෑන්ස් වැඩකදී අවශ්‍ය වෙන විනය, ඒ වගේම ටයිප් කිරීමේ වේගයයි නිර්වද්‍යතාවයයි මේ වගේ ඕනෑම රැකියාවකට වටින කුසලතා ගොඩක් ඉබේම ලැබෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන්නේ ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන ක්‍රමයක් නම් නෙවෙයි. හැබැයි Tamanට ඕන වෙලාවක නම්‍යශීලීව ස්ථාවර සහ විශ්වාසවන්ත අමතර ආදායමක් උපයන්න පුළුවන් නීත්‍යානුකූල නියම ක්‍රමයක්. ඒතෙන් මේ ගමන පටන් ගන්න සූදානම්ද?
අවශ්‍ය වෙන්නේ පරිගණකයක්, හොඳ හෙඩ්ෆෝන් එකක් සහ ඉගෙන ගන්න තියෙන කැමැත්ත විතරයි.